තෙරුවන් සරණයි. පුතේ අපිට අද කරන්න තියෙන්නේ දැන් බෞද්ධ සංස්කෘතිය අපේ ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහනවා බුරුමයේ බුදුදහම උදෙසා අනවරත හේවත් අනුරුද්ධ රජතුමාගෙන් සැලසුණු සේවය හෙළි කරන්න කියලා පළවෙනි කොටසෙන් අහනවා. දැන් අපි මේ ප්‍රශ්නෙට අපි කෙලින්ම උත්තර දෙන්නේ නැද්ද? අපි පොඩ්ඩක් මේකේ පසුබිම ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සමහර විට සමහර වෙලාවකට අහන්න පුළුවන් බුරුමේට බුදුදහම ලැබුණු ආකාරය පිළිබඳ විමර්ශනයක් කරන්න කියලාත් අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ නේද? ඉතින් මේ බුරුමේට තවත් කියන්න මම මොකද්ද කියන්න බලන්න. මියන්මාරේ නේද? මේ දැන් දරුවනේ මේ මෙතන ඉන්දියාව දැන් ඔයාලා අහලා තියෙනනේ මධ්‍ය දේශයේ මගධේ බුදුහාඳුරු බුදු වුණේ මෙන්න මේ හරිය. හරිද? මධ්‍ය දේශයේ. ඊට පස්සේ දැන් ධර්මාශෝක රජතුමා මේ ආවට රටවල් වල තමයි ධර්ම දූතයන් යවුවේ. මෙතන දැන් මියන්මාරය, මෙතන තායිලන්තය. හරි? මේ පැත්තේ මේ වියට්නාම, කාම්බෝජය ඊට පස්සේ ගිහලා තමයි චීනයට ගියා. උතුරු කොරියාව, දකුණු කොරියාවට මේ ආකාරයට ගියා. දැන් මේ මෙතන ඉස්සෙල්ලා මේ මියන්මාරයෙන් තමයි තායිලන්තයට දැන් බුදුන් වහන්සේ මේ අශෝක රජතුමා ධර්ම දූතයන් යවනකොට අපිට පොත්පත්වල තියෙනවා ස්වර්ණ භූමියට යවුවා සෝන උත්තර කියලා. දැන් මේ ස්වර්ණ භූමිය කියන එක මේ මියන්මාරයේ තියෙන ප්‍රදේශයක් කියලා තමයි අදහස් කරන්නේ. මේ මිනෑම් ගම් මිටියාවතේ මේ ධර්ම ප්‍රචාරය කරගෙන මේ මියන්මාරයේ තායිලන්තයේ ආසන්නයේ තියෙන හින්දා එහෙම ධර්ම ප්‍රචාරය වෙන්නේ නැති කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් කොහොමද වුණත් දැන් අපිට මේ තේරවාදී බෞද්ධාගම පවතින රටවල් විශේෂයෙන්ම අපිට අපේ රටේ ලංකාවේ තේරවාදය මෙතෙක් කල් පවතින හේතුවත් ওই රටවල් වල සම්බන්ධතාවය. එහෙම නැත්නම් දැන් ඔය මියන්මාරයේ තායිලන්තයේ දැනට තේරවාදී බුදුදහම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් තමයි මේ බුදුදහම මේ රටවල් තුන පවත්වාගෙන යන්නේ. ඉතින් අපි දැන් අපේ වගේම මේ මියන්මාරයත් ඉංග්‍රීසින්ගේ යටත් විදිතයක් වෙලා තිබුණේ. හිරිනොබසින අධිරාජ්‍ය කියලානේ කිව්වේ නේද? ඒ කියන්නේ ලෝකේ හැමතැනම තියෙනවා මේ මහා බ්‍රිතාන්‍යයේ යටත් විදිතයක් වෙලා තිබුණු මේ ප්‍රදේශ තමයි තිබුණේ. ඉතින් ඔය මියන්මාරයත් එහෙම යටත් විදියක් තියලා 48 පෙබරවාරි 4 තමයි ඒගොල්ලෝ මේ මියන්මාරයට එහෙම නැත්නම් බුරුමයටත් නිදහස ලැබිලා තියෙන්නේ. ඉතින් මේ අපේ දීප වංශයේ මහා වංශය වගේ ග්‍රන්ථවල සඳහන් වෙනවා බුරුමයට බුදුදහම ලැබිලා තියෙන්නේ මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ධර්මාශෝක රජතුමා ධර්මය බෙදා දීමේ කටයුතු එහෙම නැත්නම් ධර්ම දූතයන් නැවීමේ කටයුතු වලදී සෝන උත්තර කියන දෙනම සෝන සහ උත්තර කියන භික්ෂුන් වහන්සේලා දෙනම යවලා තිනවා ස්වර්ණ භූමියට. ස්වර්ණ භූමිය කියන එක මේ මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමේ ප්‍රදේශයක් කියලා ඉතිහාසඥ බොහෝ විට මේ විශ්වාස කරන්නේ. දැන් මේ මියන්මාරයේ ධර්ම ප්‍රචාරය ධර්මයට කොහොමද මේ මියන්මාරයට කොහොමද බුදුදහම ලැබුණේ කියන එක ගැන මත තුනක් සාමාන්‍යයෙන් තියෙනවා. මත තුනක් අපිට මේ පෙන්වන්න දෙන්න පුළුවන්. පළවෙනි මතය තමයි සෝන උත්තර. මම අහනවා හොඳට මතක තියාගන්න. සෝන උත්තර කියන මේ ධර්මාශෝක රජතුමා පිටත් කරපු ධර්ම දූතයන්ගෙන් තමයි මේ බුරුමයට බුදුදහම ලැබුණේ කියලා මේ ස්වර්ණ භූමියට යවුවයි කියන ඒ ස්වර්ණ භූමිය කියන එක
බුරුමේ දකුණු බුරුමේ මොඩ් ප්‍රදේශය කියලා බ්ලැක්ඩර්න් අල්බයන්න ලයන්න අල්ගයන්න ඩයන්න අල්රයන අල්නායන්න බ්ලැක්ඩර්න් කියන ඉතිහාසඥයා කියනවා කල්යාණ ශිලාලිපිය කියලා බුරුමේ තියෙනවා ප්‍රසිද්ධ ශිලාලිපියක් මියන්මාරේ. අන්න ඒ ශිලාලිපියට අනුව මේ ස්වර්ණ භූමිය කියන්නේ බුරුමේ මොඩ් ප්‍රදේශය කියලා මේ ඉතිහාසඥයා සඳහන් කරනවා. කවුද? බ්ලැක්ඩර්න්. බ්ලැක්ඩර්න්. ඔන්න පළවෙනි මතය. මොකද්ද පළවෙනි මතය? කල්යාණී ශිලාලිපියට අනුව මේ ධර්මාශෝක රජතුමා ස්වර්ණ භූමියට යවපු දූත පිරිස එහෙම නැත්නම් සෝන උත්තර දෙනම මේ යවල තියෙනවා මේ ස්වර්ණ භූමිය කියන්නේ දකුණු බුරුමේ මොඩ් ප්‍රදේශය කියලා. කවුද මේ කියන්නේ? බ්ලැක්ඩර්න් සඳහන් වෙනවා මේ කල්යාණී ශිලාලිපියට අනුව. ඕන පළවෙනි මතය. තව මතයක් තියෙනවා බුදුහාමුදුරන්ට ප්‍රථම දානය පිළිගන්නුවේ කවුද? තාපස්සු බල්ලුක විලඳ මී පැණි නේද? විඩු පිළිසයිතු. අන්න මේ තපස්සු බල්ලුක දෙන්න මේක නම් මේ සාමාන්‍යයෙන් මේක නිකන් මේ ජනප්‍රවාදයක් විදියට පවතින්නේ. තපස්සු බල්ලුක දෙනම දානේ දීලා ඉවරලා බුදුන් වහන්සේගෙන් පුද පූජා පැවැත්වීමට යම් කිසි දෙයක් ඉල්ලුවාම හිස අත ගාලා කේස ධාතුන් ටිකක් දුන්නලු. මේ ලංකාව සම්බන්ධයි. මේ දෙන්න ලංකාවේ කොහෙද මේව ගෙනල්ලා තැම්පත් කරේ? ගිරිහඬු සෑය යන්න හරි. නැගිරින වෙරළේ ගිරිහඬු සෑය තමයි තැම්පත් කරයි කියලා දෙන. මේ වගේම කතාවක් තියෙනවා. ඔය මේ බුරුමයේ සිංගුත්තර කඳු මුදුනේ චෛත්‍යයක තැන්පත් කළයි කියලා. මේ කේස් ධාතු යම් ප්‍රමාණයක් සිංගුත්තර කඳු මුදුනේ දාගැබ තැන්පත් කළයි කියලා කියනවා. මේ සිංගුත්තර කඳු මුදුනේ ඒ කියන දාගැබ අද ස්වේදගෝන් කියලා තියෙනවා මේ බුරුමේ එහෙම නැත්නම් මියන්මාරේ තියෙන ප්‍රසිද්ධම නැත්නම් ලොකුම චෛත්‍ය මොකද්ද? ස්වේදගෝන්. එතකොට මේ ස්වේදගෝන් දැන් අපි ලංකාවේ ඒක කොයි වගේද කියලා බලද්දි ලංකාවේ මේ අපේ දැන් චෛත්‍ය තියෙනනේ අප්‍රමාණයක් තියෙනවා. තිබුණාට රුවන්වැලි සෑය නේද? රුවන්වැලි මහා සෑය තමයි ඊටම වැදගත්. ඒ වගේ ওই ස්වේදගෝන් චෛත්‍ය තැන්පත් කරා කියලා තමයි කියන්නේ. මොනවද තැන්පත් කරලා තියෙන්නේ? කේස ධාතුන් වහන්සේලා. කාගුද? තපස්සු බල්ලුක වෙනද දෙපායෝ. හරි. එතකොට මේගොල්ලෝ දැන් මේ ඔය තපස්සු බල්ලුක වෙනද දෙපායෝ මේ ලෝකෙම සංචාරය කරපු අය, කරන අය. හරි. ඒක නිසා තමයි තැන්පත් කරලා දෙන්නේ. ඒක දැන් බලන්න දැන් ඔය අපේ රුවන්වැලි සෑය වගේ චෛත්‍යයන් රන්නාලේප කරන්න පුළුවන්ද? දැන් ඔය ස්වේදගෝන් චෛත්‍ය රන්නාලේප කරලා තියෙනවා. සම්පූර්ණ චෛත්‍ය රන්නාලේප කරලා ඊට වැඩි. තේරෙනවද? ඒ කියන්නේ ඒ තරම් මේ ඒගොල්ලෝ ඒ ස්වේදගෝන් චෛත්‍යයට මේ ගරු කරනවා. කොහොමද කියවන්නේ? කියවන්නේ කියන්නේ? ස්වේදගෝන් අල්සයන්න වෑන දායන්න ගෝයන්න අල්නයන ස්වේදගෝන් අල්සයන්න වෑන දායන්න ගෝයන්න අල්නයන. අපි ගියා බෞද්ධයකේ තිබුණ දසවසරක් බෞද්ධ නාලිකාවට පිරීම නිමිත්තෙන් මේ උත්සවයක් තිබුණා, පූජෝත්සවයක් මේ ස්වේදගෝන් චෛත්‍ය ළඟ. අපි මහයෝ එනිකන් වන්දනාලත් එක්ක ගියා. ඉතින් මේ දැක්කහම පුදුම හිතෙනවා මේ සම්පූර්ණයෙන්ම රත්තරන් ආලා ඉපකල්ලා. දැන් අපේ දැනට දැන් වඳිනවා පුදනවා. නෑ දැන් මේ රත්තරන් තාම.
දැන් ආලේප කරා ඒගොල්ලෝ නැති වුණාම ආයේ මේ දැන් ඔය දැන් අපේ රුවන් වැලිසෑය හුණු පිහිනේ පිරියම් කරන්නේ ඒ වගේ තමයි. ඉතින් මේ ඉතින් ඒක තමයි දැන් ඔන්න එතකොට සිංගුත්තර කඳු මුදුනේ තියෙන ස්වෙදගෝන් චෛත්‍යය. ස්වෙදගෝන් කියලා දැනට විශ්වාස කරන චෛත්‍යයක තැන්පත් කළා. අන්න ඒක දෙවෙනි මතය. දැන් පළවෙනි මතය මොකද්ද? දැන් මං කිව්වේ මං අහනවා කියලා. බ්ලැක්ඩර්න් සඳහන් කරනවා කල්යාණී ශිලාලේඛනය අනුව ධර්මාශෝක රජතුමා යවපු සෝන උත්තර කියන භික්ෂූන් දෙනම වැඩම කරපු ස්වර්ණ භූමිය දකුණු බුරුමයේ මොඩ් ප්‍රදේශය කියලා. හරිද? මොඩ් මොයන් අල්ලන්න මොඩ් ප්‍රදේශය. හරි. ඔන්න පළවෙනි මතය. හරි. දෙවෙනි මතය බ්ලැක්ඩර්න්. අල්බයන්න ලෑයන්න අල්ගයන ඩයන්න අල්රයන්න අල්නයන්න බ්ලැක්ඩර්න්. හරි. කල්යාණි ශිලාලේඛන කියලා ඒක දැන් ඔය අපේ දැන් අශෝක ධර්මාශෝක රාජ කාලේ දැන් ශිලාලේ ගොප්පි ගොඩක් තියෙනවනේ ඉන්දියාවේ. ඒවා නම් කරලා තියෙන 1 2 3 ඔය විදිහට. ඒ වගේ මේ කල්යාණි ශිලාලේප දැන් අපි ඒ ගැන තියෙනවා මේ කරගෙන යද්දී ඒ ගැන ප්‍රශ්න අහනවා කල්යාණි ශිලාලිපිය ගැන. එතකොට එතකොට කල්යාණ ලිපිය සඳහන් වෙන ස්වර්ණ භූමිය කියන්නේ දකුණු බුරුමේ මොඩ් ප්‍රදේශය කියලා කවුද කියන්නේ බ්ලැක්ඩර්න් කියන ඉතිහාසඥයෝ. ඕක පළවෙනි මතය. හරි. මම නිතර කියන්නේ ඔයාලට මතක තියාගන්න. මේ නංගන් අපිට පුරුදු නැති ඒවානේ. ඊට පස්සේ දෙවෙනි මතය මොකද්ද?